කාන්තාවක් වීම කියන්නේ ප්‍රිවිලේජ් එකක්. ඒ වගේම කාන්තාවක් වීම කියන්නේ ලොකු චැලෙන්ජ් එකක්. අපි ගොඩාක් චැලෙන්ජස් එක්ක මේ ලෝකේ ක්‍රියේට් කරනවා, ලීඩ් කරනවා, නර්චර් කරනවා. මේ අපි ඔක්කොම ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ නැෂනල් ඩිප්ලෝමා ඉන් කවුන්සලින් ඇන්ඩ් සයිකොලොජි කරන කට්ටිය. ඉතින් මෙතනට ඇවිල්ලා තින්නෙත් වැඩිපුරම කාන්තාවෝ. මොකද කාන්තාවන්ට තමයි පුළුවන් තවත් කාන්තාවක් එම්පවර් කරන්න. ශිෂ්‍ය ප්‍රජාව තුළ කාන්තා නියෝජනය අපි වැඩියෙන් දැක්කට වෘත්තීමය වශයෙන් ඉහළට යන්න කාන්තා නියෝජනයේ ලොකු අඩුවීමක් අපි දකිනවා. ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. Structural bias, unconscious bias, work-life balance challenges and social and cultural norms. මෙන්න මේ ප්‍රශ්න නිසා විශේෂයෙන් ආසියාතික කාන්තාවෙන් වෙන අපිට විශාල අභියෝගතාවලට මුහුණ දෙන්න වෙනවා අපි වෘත්තීමය වශයෙන් ඉහළට යනකොට. මොකද සමාජය හා සංස්කෘතිය වලින්ම අපිව සීමා කරන්න උත්සාහ දරනවා. සියලු කාන්තාවන්ට සමාන අවස්ථා දෙන සමාජයක් නිර්මාණය කරමින් මේ අවුරුද්දේ ජාත්‍යන්තර කාන්තා දින තේමාවට අරුතක් එක් කරමු. Empowered women empower women.